සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි ඔයාලත් එක්ක ගෙදරදීම කෘතිම රසකාරක වර්ණකාරක දාන්නේ නැතුව රසම රසට තක්කාලි සෝස් එකක් හදන විදිය තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉදුණු තක්කාලි ග්‍රෑම් 600ක් මෙන්න මේ වගේ කෑලි කපලා මම අරගෙන තියෙනවා. මෙන්න මේ වගේ පෙති කපාගත්ත ඉඟුරු කෑල්ලකුයි සුදු ලුණු බික් 4-5කුයි මේකට අපි දාගන්න ඕන. අද මම නන්ස්ටික් භාජනයක් තමයි අරගත්තේ. ඔයාලට කැමති නම් මේකට මැටි හට්ටියක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම කෑලි කපාගත්ත තක්කාලි ටික භාජනයට එකතු කරලා ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි මෙන්න මේ වගේ දාගන්නවා. ඊට පස්සේ මම මේකට තව විනාකිරි තේ හැඳි 2ක් විතර එකතු කරගන්නවා. දැන් අපි මේක මද ගින්දරේ තක්කාලි ටික හොඳට තඹ ගන්න ඕන. තක්කාලි ටික තැම්බෙන අතරතුරේදී හැන්දෙන් මේ වගේ කලවම් කරන ගමන්ම හොඳට හැන්දෙන් මෙන්න මේ වගේ පොඩි කරගන්න ඕන. අපි මේකට වතුර එකතු කරේ නෑ තඹ ගන්න. තක්කාලි වල තියෙන වතුරෙන්ම තමයි අපි මේක තැම්බෙන්න තියන්නේ. දැන් නම් මේ තක්කාලි ටික හොඳට තැම්බිලා වතුර ටිකත් හිඳීගෙන යනවා. පොත්තත් හොඳට ගැලවිලා තියෙන. ඊළඟට මේක අපි හොඳට නිවෙන්න තියාගෙන තමයි බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්න ඕන. නිවා ගත්තට පස්සේ තක්කාලි ටික මේ වගේ බ්ලෙන්ඩර් කප් එකට එකතු කරලා දැන් මේක හොඳට තක්කාලි ටික පොඩි වෙනකන් මේ ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඔයාලගේ පේස්ට් එකේ වතුර ගතිය අඩු නම් ඔයාලට උණු වතුර පොඩ්ඩක් එකතු කරලා මේක බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. වතුර ගතිය තිබුණොත් තමයි මේ වගේ පොඩි සිදුරු තියෙන පෙනේරකින් අපිට මේක පෙරා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ සෝස් එක තැඹිලි පාට වෙලා තමයි තියෙන්නේ. දැන් මේක මෙහෙම තැඹිලි පාට වුණාට අපි මිරිස්, සීනි, ලුණු ඒවා එකතු කරලා ආයෙත් ලිපේ තියාගත්තම තමයි මේකේ හරි පදම ඇවිල්ලා පාට ලස්සනට එන්නේ. මම මේකට මිරිස් කුඩු තේ හැන්දක් තමයි එකතු කරගත්තේ. ඔයාලට කැමති නම් මිරිස් කුඩු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එතකොට මේක මිරිස් රස තමයි වැඩිපුර දැනෙන්නේ. මේක ඉතින් තක්කාලි සෝස් එකක් නේ. ඒ නිසා තමයි මම මිරිස් ප්‍රමාණය පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගත්තේ. ඊළඟට දාගන්නවා සීනි තේ හැඳි 2ක්. දැන් මම එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැඳි භාගයක්. මේ ටික ඔක්කොම එකතු කළාට පස්සේ අඩු ගින්දරේ විනාඩි 15ක් විතර කලවම් කර කර මේක හොඳට තඹ ගන්න. දැන් ඔයාලට පේනවා ඇති සෝස් එකේ පාට ටික ටික වෙනස් වීගෙන යනවා. ඕන්න දැන් අපේ සෝස් එකේ පදම හරියටම ඇවිල්ලා අපි මේක ලිපෙන් බාගෙන තමයි දැන් මේ තියෙන්නේ. හැන්දෙන් මෙහෙම වෙන් කරාම සෝස් එක එකට එක යාවෙන්නේ නැතුව මෙන්න මේ වගේ තියෙනවා නම් පදම හරියටම හරි. මුලදී තැඹිලි පාරට තිබුණට දැන් හරියටම රතුම රතු පාරට ඇවිල්ලා අපේ තක්කාලි සෝස් එක. කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිම දෙයක් දාලා නැති නිසා මේ සෝස් එක පාවිච්චි කරපු ගමන් අනිවාර්යයෙන්ම මේක ෆ්‍රිජ් එකේ දාන්න අමතක කරන්න එපා. ඔයාලත් මේ විදිහට සෝස් එක හදලා බලලා රස කොහොමද කියලා අපිට කියන්න.
එහෙනම් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.